සුබ දවසක් කියලා පිළිගන්න හැමෝටම. ඉතින් වත් මේ ෆෝන් එහෙම නැත්නම් මේ භයානක දෙයට ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් දවස පුරාටම ගෙදරට වෙලා ඉඳගෙන මේ ෆෝන් බල බල ෆැප් කරන කෙනෙක්ද? ඉතින් අද සොසයිටි එකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ෆෝන් එහෙම නැත්නම් මාස්ටර්බේෂන් කියන්නේ. ඉතින් මේ දේ හින්දා ඔයාට ඩිරෙක්ට් කෙල්ලෙක් එක සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකක් තියාගන්න බැරි වෙනවා. ඒ වගේම කෙල්ලොත් එක්ක කතා කරන්න බය වෙනවා. ඒ වගේම ඔයා ටික ටික ඇන්ක්සියස් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේක ගොඩක් භයානක. ඉතින් අපි ටික ටික විකාර දේවල් බලන්න පටන් ගන්නවා. අපේ මොලේ ඉබේම මැරෙනවා. ඉතින් ඒ හින්දා මේක ගොඩක් භයානකයි. ඉතින් මේ භයානක පුරුද්ද අපි සදාටම නවත්තලා දාන්න ඔයාට උදව් වෙන දේවල් ටිකක් තියෙනවා. ඒව ගැන තමයි අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ. එහෙනම් අපි යම් පළවෙනි ටිප් එකට. ඉතින් පළවෙනි ටිප් එක තමයි ඔයා මේ ෆෝන් එහෙම නැත්නම් ෆැප් කරන එක රියල් ජීවිතේ නෙමෙයි කියලා තේරුම් ගන්න එක. මොකද මේ මිනිසා එහෙම නැත්නම් ඉස්සර කාලේට මානවයාගෙන් තමයි අපි පැවතගෙන එන්නේ. ඉතින් ඒ කාලේ මේ මොනවත් තිබ්බේ නැහැ. ඉතින් ඒ කාලේ මේ මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිත කාලෙටම දැකලා තිබුණේ එකම එක ගර්ල් කෙනයි එහෙම නැත්නම් දෙන්නයි. ඉතින් ඔයා නිකමට කල්පනා කරලා බලන්න. අද Instagram වගේ සෝෂල් මීඩියා එකක් ගත්තාම ඒක ෆුල් ෆෝන් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට 100ක් 200ක් වුණත් බලන්න පුළුවන් අපේ ෆෝන් එක ඉස්සරහට ගිහින්. ඉතින් ඒ වගේම ඉස්සරහට මානවයන් මේ මොනවත් ඒගොල්ලන්ගේ මොලේ තිබ්බේ නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරපු එකම දේ තමයි අපි මේ ලෝකේ ඉන්න රීප්‍රොඩක්ෂන් එහෙම නැත්නම් අපේ වර්ගය බෝ කරන්න කියන එක විතරයි. ඉතින් මේගොල්ලෝ ඒක නිසා කෙල්ලොත් එක්ක රිලේෂන්ෂිප් නිතරම තියාගත්තා. ඉතින් ඒගොල්ලෝ ගාව මේ ෆෝන් එහෙම නැත්නම් මේ මාස්ටර්බේෂන් මේ මොනවත් තිබ්බේ නැහැ. ඉතින් අපි දන්නවනේ අද කාලේ තියෙන ෆෝන් ගත්තාම මේ එකක්වත් රියල් ලයිෆ් එක නෙමෙයි. මොකද මේ මිනිස්සු ඒකට ඇඩික්ට් වෙලත් නෙමෙයි. මේ මිනිස්සු එහෙම කරන්නේ මේ මිනිස්සු එකෙන් සල්ලි හම්බ කරන්න. ඉතින් ඔයා ඒක දන්නේ නැතුව මේ ෆෝන් කියන දෙයට ඇඩික්ට් වෙලා බලන්න ගියොත් වෙන්නේ ඔයාගේ මොලේ නිකම්ම මැරෙන එක. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ ෆෝන් කියන්නේ රියල් ජීවිතේ නෙමෙයි කියන එක. ඉතින් අපි යම් දෙවෙනි ටිප් එකට. ඉතින් දෙවෙනි ටිප් එක තමයි ඔයා මේ දේ නවත්තන්න ටිකෙන් ටික පටන් ගන්න එක. මොකද ඔයා මේ වෙද්දි මේක නිතරම කරන කෙනෙක් නම් දවසට 5 පාරක් වගේ නම් ඔයාට මේක එකපාර නවත්තලා දාන්න බෑ. මොකද ඔයා ආයෙත් මේක කරන්න පටන් ගන්නවා. ඒක නිසා මුලින්ම දවස් 3ක් නවත්තන්න. මේ කාලේදී ඔයා මොනවත් බලන්න යන්න එපා. අඩුතරම සෝෂල් මීඩියාවත් ස්ක්‍රෝල් කරන්න යන්න එපා. ඉතින් මේ දවස් 3න් පස්සේ ඔයා මේ දේ කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා දවස් 3ක් නවත්තලා ඉවරයි. ඉතින් ඊට පස්සේ මේ දවස් 5කට දාගන්න. ඉතින් ඊට පස්සේ සතියකට හදාගන්න. ඉතින් ඊට පස්සේ සති දෙකකට හදාගන්න. ඉතින් මේ ක්‍රමය ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඕනම දරුණු ඇඩික්ෂන් එකක් නවත්තලා දාන්න. ඉතින් ඔයා සෝෂල් මීඩියා එකේ කෙල්ලෝ දාන පෝස්ට් බලන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා ආයෙ අර හිටපු තැනට යන්න පුළුවන්. ඉතින් මෙහෙම කරලා ටික ටික මේක නවත්තලා දාන්න. ඉතින් තුන්වෙනි ටිප් එක තමයි ඔයා වර්කවුට් කරන්න පටන් ගන්න එක. මොකද ඔයා වර්කවුට් කරද්දී දන්නේම නැතුව මේ දේවල් ඔයාගේ මොලෙන් අයින් වෙන්න ගන්නවා. ඉතින් නිකම් ඔයා ටාගට් එකක් තියන් වැඩ කරන්න පුරුදු වෙනවා. ඉතින් ඒ නිසා ඔයා අද ඉඳලවත් වර්කවුට් කරන්න පටන් ගන්න. මේක දිනපතා කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාට එහෙම බැයි නම් සතියකට 3 පාරක් වතාවම ජිම් එකට යන්න. ඒ වගේම ඔයා නිතරම ජිම් එකට යද්දී ඔයාගේ කොන්ෆිඩන්ස් බීම වැඩි වෙන්න ගන්නවා. ඉතින් මේක ගොඩක් ඉම්පෝටන්ට්. ඉතින් ඔයාට මේක නවත්ත ගන්න ඕන නම් ඔයා වර්කවුට් කරන්න පටන් ගන්න. ඉතින් මේක ගොඩක් වැදගත් ටිප් එකක්. ඉතින් අපි යන් හතරවෙනි ටිප් එකට. ඉතින් හතරවෙනි ටිප් එක තමයි ඔයා නිතරම කාර්ය බහුල පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මොකද්ද? ඉතින් ඔයා නිතරම කාර්ය බහුල වෙන එකෙන් මේ පුරුද්ද නිතරම සිද්ධ වෙන එක නවත්තන්න පුළුවන්. ඉතින් ඔයා කම්මැලි ගමේ ගෙදරට වෙලා ඉන්න එපා. කොහේ හරි යන්න. එක්ක යාළුවොත් එක්ක හැන්ග් අවුට් වෙන්න පුළුවන්. එක්ක කම්බැක් ස්පෝර්ට් එකක් කරන්න වෙන්න පුළුවන්. ඉතින් එක්ක ජිම් එකට යන්න වෙන්න පුළුවන්. ඉතින් ඔයා මෙහෙම බිසි වෙන්න පටන් ගත්තාම ඉබේම ඔයාගේ මොළයට මේක අමතක වෙන්න ගන්නවා. ඉතින් පුළුවන් තරම් බිසි වෙන්න බලන්න. ගෙදර නම් ඉන්න එපා. ඉතින් එහෙමයි කියලා මේ කාලේ නාස්ති කරන්න යන්නත් එපා. ඉතින් මේ කාලේ වැදගත් ප්‍රොඩක්ටිව් දෙයකට යොදා ගන්න. ඉතින් අපි යම් 5 වෙනි ටිප් එකට. ඉතින් 5 වෙනි ටිප් එක තමයි ඔයා සීතල ජලයෙන් නාන්න පටන් ගන්න එක. ඉතින් මේක ගොඩක් අය දන්නේ නැහැ. නිකන් විහිළුවක් වගේ සීතල ජලයෙන් නාන්න කියන එක. ඉතින් මේක ඇත්තක්. ඔව් සීතල ජලයෙන් නාන්න පටන් ගත්තාම නිතරම ඔයාගේ එනර්ජි බූස්ට් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ටාගට් එක ගැන අධික උනන්දුවක් ඇති වෙන්න ගන්නවා. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක්. මේ ෆෝන් කියන දේ නවත්තලා දාන්න. ඉතින් ඔයා මෙහෙම සීතල ජලයෙන් පැයක්වත් කාලයක් හොඳට ස්නානය කරන්න ඕනේ.
ඉතින් මේකත් මේ ඇඩික්ෂන් එක නවත්තලා දාන්න උදව් වෙන තවත් ඉම්පෝටන්ට් දෙයක්. එහෙනම් අපි යන් 6 වෙනි ටිප් එකට. එහෙම නැත්නම් අවසාන ටිප් එකට. ඉතින් 6 වෙනි ටිප් එක තමයි ඔයා හොඳ ආහාර වේලක් ලබා ගන්න එක. මොකද මෙතෙන්දි මම කතා කරන්නේ ඔයා හොඳ ආහාර වේලක් කියලා බත් පිඟන් 3-4ක් කන එක නෙවෙයි. මම මෙතෙන්දි කියන්නේ ඔයා කන කෑම වේල ප්‍රෝටීන් බහුල ආහාර වේලක් කරගන්න එක කියලා. මන් දන්නවා අද ලංකාවේ තියෙන ෆුඩ් ප්‍රයිසස් එක්ක අපිට මෙහෙම කන්න ටිකක් අමාරුයි. ඉතින් පොඩි එෆර්ට් එකක් දීලා එහෙම නැත්නම් පොඩි උත්සාහයක් දීලා හොඳ හෙල්ති ආහාර වේලක් ගන්න. ඉතින් කොල්ලනේ මං හිතනවා අද මේ ගෙන වීඩියෝ එක වාට මේ බෑඩ් හැබිට් එක සදහටම නවත්තලා දාන්න උදව් වෙන්නේ නැති කියලා. එහෙම වුණා නම් channel එක sub කරලා notification ඔබලා අපේ ගෑන් එකට සෙට් වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. wish you all the best.